හරි ගයිස් අදත් එකතු වෙලා ඉන්නේ. හරි ගයිස් අද අපි පටන් අරගෙන තියෙන්නේ වලව්ව ගේම් එකේ. දැන් නවත්තපු තැන ඉඳන් ප්ලේ කරන්න. හරි අපි බලමු එහෙනම් කොහොමද වෙන්නේ කියලා. හරි මේ වෙනකොට මම කොයින්ස් දෙකක් දාලා තියෙන්නේ. ඒතකොට තව කොයින් 12ක් අපි හොයන්න තියෙනවා. දැන් ඒක උඩින් පෙන්නනවා තව කොයින් 10ක්ම අපිට හොයාගන්න තියෙනවා. අපි යම් බලන්න මචං කොහෙද තියෙන්නේ කියලා ඊළඟ ටික අම්මට සිරි ආච්චි අම්මා මෙතන. දැන් මේ ආච්චිගෙන් අපි ගැලවෙන්න මොකද මේ මිටියක් තියෙනවා මේකෙන් ගහන්න බැයිත් දන්නේ නැහනේ. එහෙමනම් බෑ වගේ මචං ආච්චි එනවා කඩාගෙන. අම්මා. ඔය හිටපියවර මං බබ කරනවා. දැන් අපිට ආච්චිට ගහන්න බෑ. මට හරිම අමාරුයි. ඉක්මනට බෙහෙත් හොයාගන්න ඕනේ. හරි. බෙහෙත් කොහෙද දැන් තියෙන්නේ? මෙතන කාසියක් තියෙනවා. අපි ඒ කාසියක් ගමු. ආච්චිනවා මෙතන ඉන්න. හරි. තව කොහෙද කාසියක් තියෙන්නේ? අම්මට සිරි මෙතනත් කාසියක් තියෙනවා. කාසි දෙකයි. උඩට ගිහලා අපි කාසි දෙක දැන් දාලා එමු. 100 ඉන්නවද දන්නේ නැහැ බා. අම්මට සිරි 100ක් ඉන්නවා. 100ට නම් SP නැති හින්දා ලොකු කේස් එකක් නැහැ. මෙතන හෙල්ත් එක තියෙනවා. අපිට ඕනනම් ගන්න පුළුවන්. ආච්චි දන්නේ ආච්චිගෙන් තමයි වෙනවා දේපා. අපි 100 කාර්යය නම් අවුලක් නැහැ. පොර පොඩ්ඩක් සාමයෙන් ඉන්නේ. පොර දැන් අතන ඇතුලේ ඉන්නේ නේ. ගයිස් දැන් මේ 100 කියපු තැනට තමයි අපි යන්න ඕන. අපේ කාසි ටික දාන්න 100 එනවා. අම්මට සිරි ආච්චිත් එනවානේ. ආච්චි මං හිතන්නේ අතන ඇතුළට නම් ආච්චි එන්නේ නැති. අපි ගිහිල්ලා බලමුකෝ. ඔන්න ගයිස් මං දාපු කොයින් දෙක එතන තියෙනවා. මම දැන් තව දෙකක් දාන්න යන්නේ. ආච්චි නම් එනවා මචං. අපි අයින්ටලා ඉමු. ඒකට අපිට යන්න පුළුවන් ලේසි. හරි. මගේ බේරිලා යන්න හිතුවා මට. රුෂී අපිට පොඩ්ඩක් ටෝක් කරා. ආච්චිගෙන් බේරෙන්නේ කොහොමද? අපි මෙහෙම ෆාස්ට් ඇක්ෂන් එකක් දාලා අයියෝ. හරි අපි එතෙන්දි කෑවා මචං. ආච්චිකනු 100කනුයි අපි දැන් යන්. හරි දෙවෙනි පාරට උත්සාහ කරන්නයි හදන්නේ. බලමු. අද ආයෙක මුලින් ඉඳන්ම යන්න වෙනවනේ. රයිට් ගයිස් අපි කොහොම හරි කාසි ටික පට ගාලා පොත් කරන්නයි බලන්නේ. මේ ගේම් එක අපි ඉක්මනටම ශනික කොටස් ඉවර කරගන්න තමයි අපි හදන්නේ. හරි අපි බලමු මේ කාසි තියනවද කොහොමද කියමයි. හරි අපි ඔක්කොටම කලින් ගයිස් මෙන්න මෙතන මේක ගලවන්න පුළුවන් උපකරණ හොයාගන්න ඕනේ. හරි මචං ඒක නම් හම්බුණා. අපි මෙතනින් මේ ගලවගමු මේ විදිහට. ඊට ළඟට යන්න ඕනේ. හරි. ඔන්න ආකාරයට මේකත් ගලව ගන්නවා. මෙතනින් මේකත් ගලව ගන්නවා. ඒතර අපිට මෙතනින් පහත් වෙලා යන්න පුළුවන්. හරි. ඉතින් කාසියක් හොයාගන්නත් තිබේවා. කාසි තියෙන්න කොහෙද? මේ තියෙනවත් දන්නේ අපිට මගේ හරිච්ච කාසියක් නේ. මෙන්න මෙතන එක කාසියක් තියෙනවා ගයිස්. හරිද? ඒ කාසිය ගත්තා. ඊට පස්සේ තමයි මෙන්න මෙතනත් මොකක්ද බොක්ස් එකක් තියෙනවා. හරි. ඒ දෙකේ නැත. මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුල වෙන්න ඕනේ. හරි. එතනත් කාසි නැත. මෙතනත් බොක්ස් එකක් තියෙනවා.
අම්මට සිරෙතන කාසියක් තියෙනවා. අඩෝ දියමන්තියකුත් ආවා. හරි. අපි යතුරු අතාරිමු. දැන් අපිට යතුරු ඕනේ නැහැ. යතුරු බිම දාන්න ඕනේ. හරි යතුරු දැම්මා. කොයින් එක ගත්තා. හරි ගයිස් අපි යන් දැන් ආච්චි කෙනෙක් 100 කෙනෙක් කොහොම හරි ගැලවිලා මෙන්න මේ හොයාගත්තු අයිටම් ටික පොට් කරගන්න. හරිද? පොට් කරන්න කියන අපිට තියෙන්නේ කෙලින්ම සරලවම ගොත් උඩට ගිහිල්ලා අදාළ තැනට මේ ටික දාන්න තමයි තියෙන්නේ. right. දැන් ඒක දුවගෙන යන්න. දැන් අපි වැරදි පැත්තකට ආවේ. හරි පොඩ්ඩක් පැත්ත වැරදුනා මචං. මේ බූස්ට් කරලානේ තියෙන්නේ අපේ ස්පීඩ් එක. all right. මොකද අපිට ඩයමන්ඩ් එකත් මෙතෙන්ට මෙහෙම ප්ලග් කරන්න පුළුවන් දන්නේ නැහනේ. ඩයමන්ඩ් එක එහෙම බෑනේ. හරි ගයිස් අපි යන් අපිට තවත් රන් කාසි ඔක්කොම 7ක් තියෙනවා. මට 100ක් තියෙනවා. මෙතන තව කොයින් එකක් තියෙනවා ගයිස්. අපිට මෙන්න මේ වගේ ප්ලේසස් වල මේක හැංගිලා ඉන්නත් පුළුවන්. රාජ්‍යම අපි පස්සෙන් පන්නනවා නම් මචං අපිට මෙතන හැංගිලා තමයි තියෙන්නේ. මචං තව කොයින් එකක් ආවා. දෙන්න දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා කියන්නේ වෙන්න මේකට තමයි. රාජ්‍යකාරයයිද? අපි මේකත් දාමු දැන් බිම ඉන්නේ. අපිට මේක වැඩකුත් නැහැනේ. අපිට රන් කාසින දැන් ඕනේ. හරි රන් කාසි 3ක් තියෙනවා. දැන් යම්කෝ මේ ටික තියලා ඉන්න. අම්මට සිරි ආච්චියේ පෝච්චියේ වතුර නටනවෝ. ආච්චිගේ මුණ කන්න ගෝසි නටනවෝ. හරි ගයිස් ඉතින් මෙන්න මේ ටිකක් දාගන්න යනකොට මෙන්න මේ රිටිකල ජයසේන වගේ මචං මට මේ සීයව පේන්නේ. ජයසේන මාමා එනවා අපේ පස්සෙන්. දැන් ආච්චිත් මන් දන්නවා දැන් එනවා තව ටිකකින්. අවුලක් නෑ අපිට පුළු අම්මට සිරි. අටෝ ඉවරයි. මට හරිම අමාරුයි. ඉක්මනට බේරවා ගන්න. අපට සිරි. මෙතන නම් හිරවනවා ගයිස්. හරි ආයෙත් මුලටම හරි කමන්න අපි 5ක් දාලා තියෙන්නේ. 6ට ගාලා යන්. ඒක නෝච එක අපි අයිනකට වගේ හිර වුණොත් එම අපිට කරගන්න දෙයක් නැහැ නේ. අවුලක් නැහැ. මේ කාසි තියෙන තියනවද? අපිට දැන් තියෙන්නේ මචං ආයතර වගේ කාසි ටිකක් කොහෙද තියෙන්නේ කියලා බලන්න මේක මේ එක තැන් වල හයිඩ් කරලා තියෙනවා. මෙන්න හම්බුණාට අතන දොර අරින ගැජට් එක. නෑ මේකත් ඒකාසියක් තියෙන්නේ. මේකේ බලමු මොනවද තියෙන්නේ කියලා. අන්න මචං ඕන දෙයක් හම්බුණා. රයිට් තව කොහෙද මේ ගැනගෙන බලන්න දැන් නෑ. මෙන්න මෙතන ඩ්‍රෝවර්ස් දෙකක් තියෙනවා. ඒක අපි ඕපන් කරානේ. හරි මෙතන තියෙන ෆේක් කාසියක් කිව්වා. මෙතන මොනවද තියෙන්නේ? අන්න තියෙනවා බඩු. මෙතනක් තියෙනවද? හරි කොයින් 3යි. මේ කොයින් 3 දාගත්ත කියන්නේ ඉතින් වැඩේ ගොඩ මචං. හරිද? එතකොට අපිට දැන් ඉතුරු වෙන්නේ බොහොම පොඩි කොයින් ටිකක් විතරයි. හරිද? හරි. ඔන්න අපි පළවෙනි යන්නේ ගැලෙව්වා. ඊට පස්සේ අපි දෙවෙනි යන්නේ කලවනවා. අඩෝ මේක වැටුන්නේ නේද බං? මේක හරිනම් වැටෙන්න ඕනේ බං. අපි යන්නේ මෙතනින් යන්නේ. උඩේ කරවල බලමු. මාර කේස් එකක් උනේ ආ.
අඩෝ මේක වැටෙන්න ඕනේ බම් මේ ලීය මේ ගේම් එකේ බග් එකක් අන්න හරි දැන් දෙකම වැටුණා හරි මෙන්න මේක මචං මතක තියාගන්න ඕනේ මේක අපිට හෙල්ත් එක ගන්න පුළුවන් අපි ආච්චිුනේ 100කන හොඳටම කුටි කාලේ ඉන්න වෙලාවට අපිට ඒක යූස් කරන්න පුළුවන් හරි මම හිතන්නේ මෙතන ලූප් එකක් ඇති වෙනවා එතන නැහැ හරි අපි යම් බලන්න දැන් කොහෙද මේ ආච්චි ඉන්නේ අපේ වස්තුව හොරකම් කරන්න ඕනේ කැවින්. ඔය හිටපිය හොරා. මං බද හොරෙක් කැවිත් දුවන්න එපා ඔහොම හිටපා යෝ දුවන්න එපා කොට එහෙම ඉන්න පුළුවන්ද බං ගහනකොට වට කරගෙන ආච්චි 100යි අපි යන් අර පල්ලෙහාට වෙච්ච හෙල්ත් එකවත් අරගෙන ඉන්න නැත්තම් බම් මේක අවුට් වෙන ඉවර යන්නේ මේ ස්පීඩ් අප් එක දාලා ගියා නම් හරි නේද මට හිතෙනවා ඒකෙන් ගොඩක් ලේසි වෙනවා කියලා වැඩි ඔය හිටපිය හොරා. මං බද ඉවරයක් කරනවා. හරි එන්නකෝ ආච්චි එන්නකෝ ආච්චිට මං ආච්චි මෙතෙන්ට ආවම මම වටෙන් දුවලා ගියාම වැඩේ හරි අන්න එහෙම එන්නකෝ හරි දැන් මචං ආච්චිගේ කරදරේ ඉවරයි අපිට ටික වෙලාවක් යනකම් එන්න එහෙම ස්පීඩ් අප් කරලා ගියාම 100වත් මගහැරෙනවා හරියට හරි දැන් අපිට තියෙන හිමීට ඉතුරු කාසි ටිකක් දාගන්න ගයිස් ඔයාලට පේනවා ඇති දැන් කාසි ටික පිරෙනවා රයිට් මචං කාසි ටික මචං ලස්සන්ට මෙන්න මේ විදිහට අපිට ප්ලේස් කරන්නයි තියෙන්නේ හරියට හරි දැන් මෙතනින් යන්න ඕනේ පොට්ටක් පරිස්සම් ඇතිව අප්පඩ මෙන්න මේව හැමත් ඇරලා බලන්න ඕනේ කොහොම මේ වයස කියන දෙන නැති වෙලා දැන් මේ සද්දේ වුණ ගමන් එනවා හරි අපිට මෙන්න මේ කෙලින් පල්ලෙහාට පැනනකොට ආයෙ ඔන්න මෙතනින් උඩින් නාකි ජෝඩු වෙනවද කියලා බලන්න පුළුවන් අනිවාර්යෙන් එන්න ඕනේ ඉතින් දැන් උන් මෙතෙන්ට මේකත් කරන්න බලමු ඒකට අපි කොටු වෙන්නේ නෑනේ ආච්චිගෙන් මචං ගේරෙන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ ටික්ස් එක අරගෙන අරකට දාලා බලමු මොකද වෙන්නේ කියලා මම දැක්ක මේක ප්ලේ කරන්න වගේ පුළුවන් තැනක් තියෙනවා අපි බලමු ඉතින්ට දාලා මේකෙන් මොකක්ද කරන්න පුළුවන් කියලානේ ඉතින් මේක දැම්මහම මචං ආච්චි නේ සින්දුව අහා ඉන්නවත් දන්නේ නැහැ පොඩ්ඩේ දාන්නේ අපිට කිසිම කරදරයක් කරන්න නැතුව එහෙම සීන් එකක් දන්නේ නැති ඒ වුණා ලොකු දෙයක් ඈ තියමන්තිය මෙතන තියෙනවා අම්මට සිරි ආච්චිට අපේ මීටර නෑ බම් මේ ඔන්න දැන් දැක්කයි ඔන්න ඉවරයි මෙතන කාසියක් තියෙනවා ආච්චි ආනේ ඊට පස්සේ